එතකොට එයාගේ ඇස් දෙක ගියා බිත්තියේ ටක් ටොක් කියලා හඩ කරන ඔරලෝසුව දිහාවට. පැය කටුවයි විනාඩි කටුවයි දෙකම එකට එක් වෙලා 12 ළඟටම ඇවිත් නැවතිලා තිබුණා. හිතේ බය තවත් වැඩි වුණා. ආයෙත් ජනේලේ දිහා බැලුවා. ඒත් එළියේ හිටපු කෙනා එවෙලේ නම් පේන්න හිටියේ නැහැ. හොල්මන් ගැන අහලා තිබුණ නිසා එයාගේ හිතේ බය තවත් තද වුණා. ඒ බයත් එක්කම කාමරේට ගියා. කාමරේ එළිය කරලා තිබුණ චිමිනි ලාම්පුවේ දැල්ලත් දැන් මලානික වෙලා තිබුණා. ඒත් ආයෙත් දාන්න තෙල් ගන්න එක ටිකක් අමාරු වුණා. තෙල් තියෙන්නේ සොල්ඩරේට නගින තරප්පු පෙළ ළඟ වහලා තියෙන කාමරේ පස්සේ. ඒ කාමරේ වහලා දැම්මට දැන් අවුරුදු 13ක් වගේ වෙනවා. සෙඩියස් හමුත් මැරිලා තියෙන්නේ මේ පාළු කාමරේ ඇතුළෙමයි. එයා මැරුණු දා ඉඳන් ඒ කාමරේ කාටවත් නිදාගන්න බැරි වෙලා තියෙනවා. නිදාගත්ත හැමෝම මරල තෝනි දාලා කෑගහනවා කියලා කියනවා. නිදාගෙන ඉද්දී කේට්ටු සිරුරක් තියෙන ලොකු ඇස් තියෙන කෙනෙක් දත් විලිස්සගෙන ළඟට එනවා කියලා කියනවා. ඒ හැඩරුවත් සෙඩියස් හාමුගේම වගේ. මැහැතක දවසක් හවස් 6ට වටේට ගබ්‍රියෙල් හාමුටත් ඒ කාමරේ ඇතුළෙන් අඩි සද්දයක් ඇහුණා. එයා දොර ඇරලා බැලුවා. උඩු වියනක් තියෙන ඇඩ ළඟ හිටගෙන සරම ඇඩ ඉන්න සෙඩියස් හාමු දුටුවා. මැරීමට පෙර සෙඩියස් හාමුගේ මුහුණේ පැහැය දැකගන්න බැරි වුණා. පියකරු මුහුණක් කළු පැහැතියෙන් දත් විලිස්සගෙන ගබ්‍රියෙල් හමු දිහා බැලුවා. ඉක්මනටම අතුරුදහන් වුණා. වහාම දොර වසාගෙනවත් එයා එළියට පැන ගියා. ඒ දා සිට ගබ්‍රියෙල් හමු මේ පාළු කාමරේට දවල් කල්ටවත් ගිහින් නැහැ. ගබ්‍රියෙල් හමු අයේ ඇද මත වත්තිරුණේය. එහෙත් ඔහු නින්දට නොයන අයුරින් හින්දියා. ඔහුගේ සිත සියල්ල යටපත් කරමින් පාළු රාත්‍රියේ සිදු වූ හොල්මන් පිළිබඳව මියගිය අය පිළිබඳව සිතුවිලි අතරින් නිරස් නොවිය. මෙම සිතිවිලි ඔහුගේ මනසට ආවේය. මුළු ඇගම දහඩියෙන් තෙත් වී තිබුණි. ඔහු මේසය මත තිබූ වතුර වීදුරුව හිස් කරන්නට අදහස් කළා. නමුත් ඊට මොහොතකට පෙර වතුර පුරවා තිබූ වීදුරුව දැන් හිස් වී ඇත. කිසිවක් ආසාවෙන් අදහාගත නොහැකි විය. වීදුරු ජනේලයට හේතු වී සුදු ඇඳුමක් ඇඳු කාන්තාවක් සිටින බව ඔහුට පෙනුනි. ඇඳේ වැතිරුණු ඔහු දෙදෙනෙකුට පමණ පොරව ගත හැකි කළු බ්ලැන්කට් එක පොරවා ගත්තේය. රාස්ටාන් යන හඩින් එය තිගස්සුනේය. එය පැරණි ඔරලෝසුවේ හැඩයට සමානව තිබුණි. රාත්‍රී එකට එය නද විය. ක්‍රස් ක්‍රස් ටකස් ටකස් යනුවෙන් පා හඩක් ඇසෙන්නට විය. එය කවුදෝ කෙනෙකු සක්මන් කරන හඩක් විය. මැද සාලය පුරා එය රවුදුන්නේය. කාමරේ තිබූ ලාම්පුවේ දැල්ල නිවී ගියේය. මොහොතකට පසුව කාමරයේ දොර ඇරෙන හඩක් අසුනේ ගැසුනි. දොරේ සරණිරුව තෙල් නැතිව වේලි ගිය අතර හැමතුමක් නැගිනි. ගබ්‍රියෙල්ගේ බිය දෙගුණ තෙගුණ විය. නැවතත් දොර සෙමෙන් වැසුනි. එය සුළඟට කළ නොහැකි දෙයක් බව ගබ්‍රියෙල් තීරණය කළේය. එහෙත් මේ මැදියම් රැයේ මේ වලව්වේ සක්මන් කරන සමත කවුරුදැයි ඔහු තමන්ගෙන්ම ප්‍රශ්න කළේය. නැවතත් කාමර පෙළ හරහා කුස්සිය දෙසට යන හඩක් අසුනේ ගැසුනි. ගබඩා කාමරය අසල තිබූ පිත්තල මල් පොච්චිය වලව්ව දෙවනත් කරමින් බිම වැටී හඩ නැගුවේ. ඇඳේ වැතිර හිටපු ගබ්‍රියෙල් හදිසියේම නොදැනුවත්ව ඇඳ උඩින් වාඩි වුණා. එතකොටම දඩ බඩන් කියලා දෝංකාර වුණ හඩක් ඔහුට ඇහුණා.